සාර්ථකත්වයට යන ගමන සතුටින් යන්න ඕන නම් අපි ප්‍රගුණ කරන්න ඕන එක් ගුණාංගයක් තියෙනවා. ඒක ඔයාලට කතාවකින්ම කියලා දුන්නොත් වඩාත් පැහැදිලි වෙයි. එක්තරා ගමක ගොවියෙක්ට හිටිය වටිනා අශ්වයෙක්. දවසක් උදේ බලද්දී මේ අශ්වයා අතුරුදහන් වෙලා තිබුණා. මේක ආරංචි වුණ ගමේ මිනිස්සු කිව්වේ ඒක හරිම අවාසනාවන්ත දෙයක් කියලායි. ඒත් මේ ගොවියා සමහර විට කියලා නිහඬ වුණා. ඒ දවස එහෙම ඉවරුණත් පහුවදා උනේ කලින් හිතපු නැති දෙයක්. අර අශ්වයා තවත් අශ්වයෙක් එක්ක ආපහු ඇවිත් තිබුණා. දැන් අර ගොවි මහත්තයාට අශ්වය දෙන්නයි. මේක ආරංචි වුණ ගමේ මිනිස්සු මේකට කිව්වේ ඒක හරිම වාසනාවක් කියලායි. ඒත් මේ ගොවියා සමහර විට කියලා ආයි නිහඬ වුණා. ටික දවසකට පස්සේ ගොවි මහත්තයාට හිටපු තරුණ පුතාගේ කකුල අර අලුත් අශ්වයාගේ පහර දීමකින් කැඩුනා. මේ කාරණචුණු ගමේ මිනිස්සු කිව්වේ ඒක හරිම අවාසනාවන්ත දෙයක් කියලා. ඒත් මේ ගොවියා නැවත වතාවක් සමහර විට කියලා නිහඬ වුණා. කාලයක් යනකොට රට තුල යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධය දිනන්න පුළුවන් යුද්ධයක් නෙවෙයි කියලා රටේ හැමෝම දැනගෙන හිටියා. එන්නම පෙරදීගෙන එද්දී තරුණයින් හැමෝටම යුද්ධයට යන්න කියලා රජුරු අණ කරා. ඒත් අර ගොවි මහත්තයාගේ පුතාට යුද්ධයට යන්න උනේ නෑ. මොකද කකුල කැඩිලා හින්දා. මේක ආරංචි වුණ ගමේ මිනිස්සු කිව්වේ ඒක හරිම වාසනාවක් කියලා. ඒත් මේ ගොවියා ඒකටත් සමහර විට කියලා උත්තරයක් දීලා නිහඬ වුණා. ජීවිතේ එන උස් පහත් වීම් වලට ඕනවට වඩා අවධානය දෙන්න ගියොත් අපිට එන සතුටට හේතු වගේම දුක් වෙන්නත් හේතු වලට නිමක් නැති වෙනවා. ඊට වඩා හරිම සරල විදියට ජීවිතයේ දේවල් දිහා බලන්න පුරුදු වෙන මිනිස්සු ඉදිරියටම යනවා. සතුටිනුත් ඉන්නවා. ඉතින් මෙන්න මේක තමයි සාර්ථකත්වයට යන්න තියෙන ගමනේ ඔබව සතුටින් තියෙන එකම ගුණාංගය.